නම් දෙකෙන් පටන් ගත්තා. දෙකේ ගුණාකාර දෙකෙන් පටන් ගත්තා. 2 4 6 8 10 12 ඔහම අවසානයක් නෑ. ඔහම අනන්තය වෙනකම් යනවා. ඒක නිරූපණය කරේ අපි කොහොමද? අන්තිමට 33ක් තියලා. හරි. මේක යටින් හරි. අපි ඩොට් එකක් තියලා පොයින්ට් එකක් ලියා ගමු. හරි. මෙම සංඛ්‍යා රටාවල මෙම සංඛ්‍යා රටාවල පද සංඛ්‍යාව නිශ්චිතව මෙම සංඛ්‍යා රටාවේ පද සංඛ්‍යාව නිශ්චිතව කිව නොහැකි බැවින් පද සියල්ලම ලියා දැක්විය නොහැක. පද සියල්ලම ලියා දැක්විය නොහැක. පද සියල්ලම ලියා දැක්විය නොහැක. හරි. ආය යටින් පොයින්ට් එකක් දාලා හරි. පද සියල්ලම ලියා දැක්විය නොහැක. හරි. ආය යටින් පොයින්ට් එකක් දාලා ඒ වෙනුවට හරි. ඒ වෙනුවට සංඛ්‍යා රටාවේ පද කිහිපයක් ලියා දක්වා අගට තිත්තුන වරන්න ඉතිරි දාගමු. අගට තිත්තුන යොදනු ලබයි. හරි. දැන් මොකද්ද පද සංඛ්‍යාව අසීමිතයි නම් පද කීපයක් ලිව්වා. පද 5ක් 6ක් ලිව්වා. අන්තිමට 33ක් දාලා තියෙනවා. හරි නේද? ඔන්න එක කොටසක් හරි. මොකද්ද එක කොටස? පළවෙනි කොටස පද සංඛ්‍යාව අසීමිත සංඛ්‍යා රටක්. එහෙනම් කියන්න බලන්න දිනෙව් මොකද්ද ඊළඟ කොටස? ඊළඟ වර්ගය මොකද්ද? පද සංඛ්‍යාව සීමිත සංඛ්‍යා රට. අන්න හරි. very good. ලියාගමු ඊළඟ එක. පද සංඛ්‍යාව සීමිත එහෙම නැත්නම් පරිමිත. හරි. කලින් ලිව්වේ අපරිමිතනේ. සීමිතයි නම් පරිමිත සංඛ්‍යා රටක්. හරි. දෙවනි කොටස. දෙවනි වර්ගය. හරි. දැන් කියමු බලන්න එක්සැම්පල් එක. එහෙනම් අපි දන්නවා මේකේ තියෙන නිශ්චිත පද සංඛ්‍යාව. හරි. හරි හදිසියක් නැහැ. වෙලාව අරගෙන ලස්සන කරලා වෙලාව අරගෙන ලියාගමු.
හරි. එහෙනම් අපි දන්නවා පද සංඛ්‍යාව සීමිතයි. නිශ්චිත පද සංඛ්‍යාවක් තියෙනවා. දැන් මම එක්සැම්පල් එකක් කියනවා මෙහෙම. හරි. මම කියනවා 3 සිට 11 තෙක් ඔත්තේ සංඛ්‍යා කියලා. හරි. අපි ලියාගමු එක්සැම්පල් එක. 3 සිට 11 තෙක්. එතකොට 11ත් අදාළයි. 11 තෙක් ඔත්තේ සංඛ්‍යා. ඔන්න එක්සැම්පල් එක. එහෙනම් 3 ඉඳලා තමයි පටන් ගන්න ඕන. 3 ඉඳලා තමයි බලන්න ඕන. 11 වෙනකන් අයිති වෙනවා මොන සංඛ්‍යාවද? ඔත්තේ සංඛ්‍යා. හරි. මොනවද එහෙනම් එන්නේ? 3 සිට 11 තෙක් ඔත්තේ සංඛ්‍යා. 3 එනවා. 5 එනවා. 11. අන්න හරි. very good. 3 5 7 9 11 තෙක් කියලා තියෙන. එතකොට 11ත් අදාළයි. හරි. ඔන්න ලිව්වා. එතකොට පුතේ පද කීයක්ද තියෙන්නේ මේ සංඛ්‍යා රටාවේ හරියටම? මේ 1යි 2යි 3යි 4යි 5යි. පද 5යි තියෙන්නේ. පද ගාන නිශ්චිතයි නේද? පද ගාන සීමිතයි නේද? පද 5යි අපිට හරියටම කියන්න පුළුවන් මේ සංඛ්‍යා රටාවේ පද 5යි තියෙන්නේ කියලා. එහෙනම් මෙතන අගින් මෙහෙම 33ක් අපි දාන්න ඕනද? නෑ නේද? ඒක අනවශ්‍යයි. පද 5යි තියෙන්නේ. පද 5ම ලිව්වා. එහෙනම් අගට 33ක් එන්නේ නෑ. ක්‍රමා දාලා පද 5 ලිව්වා. පද 5යි තියෙන්නේ නිශ්චිතයි. හරියටම කියන්න පුළුවන්. පද 5ක සංඛ්‍යා රටාවක්. හරි. එක්සැම්පල් එක ලියාගමු. මම ඊට පස්සේ දෙන්න යටින් මේ නෝට් එක. හරිද? මේක ලියාගත්තද? හරි. අපි යටින් ලියාගමු කලින් වගේ පොයින්ට් එකක් දාලා. හරි. ලියාගමු. මෙම සංඛ්‍යා රටාවල ඇති පද සංඛ්‍යාව නිශ්චිතවම ප්‍රකාශ කළ හැක. හරි. හරි නේද? එහෙනම් මම දැන් මතකයි සංඛ්‍යා රටාව වර්ග කරා. පද සංඛ්‍යාව අසීමිත ඒවා, පද සංඛ්‍යාව සීමිත ඒවා. අසීමිතයි නම් යම් කිසි පද 5ක් 6ක් වෙනකන් ලිව්වා. එකට 33ක් දැම්මා. සීමිතයි නම් හරි. නිශ්චිත පද සංඛ්‍යාවක් තියෙන්නේ. එක්ක පද 5යි, එක්ක පද 10යි. ඔය වගේ නිශ්චිතයි පද සංඛ්‍යාව. අදාළ පද දෙක ලිව්වා. 33ක් නෑ. ඉවර කරා. ක්‍රම දාලා තමයි ලියන්න ඕන. හරි. මම ඒ ටික කලින් කිව්ව සංඛ්‍යා රටා හැඳින්වීමේ අර්ථද. හරි නේද? ඒ කතාව ක්ලියර් නේද? හරි. අපි දැන් යන් ඉස්සරහට. හරි. මම කරනවා මේක හරිනේ අඩුපාඩු ටික. හරි. පහල රත්ිනේ සද්ද එහෙම ඇහෙනව නේද? ඇහෙනවනේ. දිනේ ගෙනාවද රත්ිනිය? ගෙනලක් තියෙන්නේ. නෑ. මනුල පුතා ගෙනාවද රත්ිනිය දාන්න පැයට? නැද්ද? හරි. එහෙනම් හොඳට රත්ිනිය සද්ද ඇහෙනවා හලපහ. හරි. තව රැවිති තව වැඩි. හරි. අතයි ඉවරයි. අපි යන් ඊළඟ කැලේට. අපි ලියාගමු පොයින්ට් එකක් දාලා. පොයින්ට් එක නෙමෙයි අරලොක්වත් දාලා ලියාගමු වාක්‍යයක්. හරි. 10ට අඩු තර ලකුණක් දාලා 10ට අඩු ඔත්තේ සංඛ්‍යාවලට අදාළ
සංඛ්‍යා රටාව සලකමු. 10ට අඩු ඔත්තේ සංඛ්‍යාවලට අදාළ සංඛ්‍යා රටාව සලකමු. හරි. හරිද? හරි සර්. දැන් මට කියන්න මොකද්ද පුතේ? මරල මොනාර කිව්ව නේද? නෑ සර්. හරි. හරි. වාක්‍ය ලිව්වා. හරි. දැන් මට කියන්න මෙන්න මේ සංඛ්‍යා රටාව මොන කාණ්ඩෙදයි තියෙන්නේ? පද සංඛ්‍යාව සීමිත සංඛ්‍යා රටාවක්ද පද සංඛ්‍යාව අසීමිත සංඛ්‍යා රටාවක්ද? දැන් කියන්න බලන්න. දැන් පුළුවන්. සීමිත. පද සීමිතයිනේ. පද කීයක් තියෙන්නේ? 1 2 3 4 5යි. හරි 10ට අඩු ඔත්තු සංඛ්‍යා. හරි. පද 5යි තියෙන්නේ. හරි. දැන් බලන්න. හරි. මේකේ පළවෙනි පදයේ තියෙනවා 1. හරි. දෙවෙනි පදයේ 3 තියෙනවා. එහෙනම් මේ මොන පදද? පළවෙනි පදය, දෙවෙනි පදය එක ළඟ පිහිටි පද. මේ මොන පදද මේ? මම කලින් කිව්වා. එක ළඟ පිහිටි පද. හරි. අනුයාත පද. very good. දැන් මෙතන තිබ්බ 1 මෙතනට යද්දි 3 වෙලා නේද? නේ? එහෙනම් ඔව්. දෙකක් එකතු වෙලා නේද? එකට දෙකක් එකතු වෙලා නේද 3 හැදලා තියෙන්නේ? හරි. දැන් බලන්න මෙන්න මේ 3යි 5යි. මෙන්න මේ 3යි 5යි අනුයාත පද දෙක. 3 5 වෙලා. එහෙනම් 3ටත් දෙකක් එකතු වෙලා නේද 5 වෙලා තියෙන්නේ? හරි. ආයි බලන්න 5යි 7යි අනුයාත පද දෙක. 5ට දෙකක් එකතු වෙලා නේද 7 හැදිලා තියෙන්නේ? හරි. දැන් අපිට තේරෙනවා නේද මෙන්න මේ අනුයාත පද දෙකක් සෑම අනුයාත පද දෙකක් අතරම වෙනස 2යි කියලා. මේ මෙතන ගත්තත් 2යි. නේ? ඔන්න ඔය එක ළඟ පිහිටි පද දෙකක් අතර වෙනසට අපි විශේෂ නමක් කියනවා. හරි. මේකේ තියෙන පොත කලබල වෙන්න එපා. ටෙක්ස්ට් බුක් එකේ නෑ. හරිද? අපිට මේක හම්බෙන්නේ 9 වසරේදී. ඒ වුණාට අපි මේක 8 වසරේදී මේක මොකක්ද කියලා දැනගෙන තියෙන එක අපිට ඉස්සරහට යද්දි වැදගත් වෙනවා. හරිද? එහෙමනම් මෙන්න මේ කලංග පද දෙකක් අතර වෙනසට එහෙම නැත්නම් අන්තරයට අපි කියනවා මොකක්ද විශේෂ නම? පොදු අන්තරය. හරි. පොදු අන්තරය. හරි. එහෙනම් මේක පොදු අන්තරය කීයද? මේ කලංග පිහිටි පද දෙකක් අතර වෙනස 2යි නේද? අන්න හරි. එහෙනම් මේ සංඛ්‍යා රටාවේ පොදු අන්තරය 2යි. හරිද? එහෙනම් මට කියන්න සංඛ්‍යා රටාවක් 3න් පටන් ගන්නවා. හරිද? පළවෙනි පදය 3. මම කියනවා මේකේ පොදු අන්තරය හරි මම කෙටියෙන් ලියන්න. මම කියනවා මේකේ පොදු අන්තරය අපි දෙකම ගමු 2යි කියලා. ඔන්න 3 තමයි පළවෙනි පදය. මම කියනවා පොදු අන්තරය 2යි කියලා. එහෙනම් අපි දන්නවා පොදු අන්තරය කියන්නේ මෙන්න මේ දැන් මෙයානේ පුතේ පළවෙනි පදේ. මෙතන තියෙන එක්කෙනා දෙවෙනි පදේ. මෙතන එක්කෙනා තුන්වෙනි පදේ. මේ. එහෙනම් මේකේ තියෙන්නේ පළවෙනි පදේ විතරයිනේ. එහෙනම් මේ අනුයාත පද දෙක අතර පළවෙනි පදයයි දෙවෙනි පදයයි සැලකුවොත් මේ අනුයාත පද දෙක අතර වෙනස කීයද? මේ දීලා තියෙනවා පොදු අන්තරය 2යි කියලා. එහෙනම් 3යි 5යි අතර වෙනස 2. sorry 3යි දෙවෙනි පදයයි අතර වෙනස 2යි. එහෙනම් දෙවෙනි පදයේ කීයද? මේ 3ට අන්න හරි very good. 3ට දෙකක් එකතු වෙලා. එහෙනම් මෙයා 5යි. එහෙනම් මට කියන්න දෙවෙනි පදයයි තුන්වෙනි පදයයි අතර වෙනසක් 2ම නේද මේ? පොදු අන්තරය 2යි.
මේ දෙන්න පහට අතරත් දෙක වෙනස. හතයි. අන්න හරි. එහෙනම් තුන්වෙනි පදය 5ට 2ක් එකතු කරා 7යි. හරිද? ඔන්න ඕක තමයි පොදු අන්තරය කියන්නේ. හරි. තේරුණානේ? මේක ලියාගත්ත නේද? 1 3 5 7 9 ඔක ලියාගත්තනේ. හරි. ඔතනින් රූල් දෙකක් විතර ඉඩ තියාගෙන හරි. අපි පොයින්ට් එකක් දාලා ලියාගමු. හරි. රූල් දෙකක් තුනක් විතර ඉඩ තියාගන්න. හරි. ලියාගෙන පොයින්ට් එකක් දාලා අපි ලියාගමු. මෙම සංඛ්‍යා රටාවේ මෙම සංඛ්‍යා රටාවේ මෙම සංඛ්‍යා රටාවේ ඕනෑම පද දෙකක් අතර මෙම සංඛ්‍යා රටාවේ ඕනෑම පද දෙකක් අතර පරතරය ඒ කියන්නේ වෙනස හරි අතර පරතරය හරි වෙනස අපි වරහන් ලියමු පරතරය වරහන් ඇතුලේ වෙනස එහෙමත් නැත්නම් අන්තරය හරි පරතරය වරහන් ඇතුලේ වෙනස කියලාත් කියනවා අන්තරය කියලාත් කියනවා හරි ඕනෑම සංඛ්‍යා දෙකක් අතර පරතරය වරහන් ඇතුලේ වෙනස කමා අන්තරය හරි ඔය ඕන පදයක් හරි දෙකකි අතර පරතරය දෙකකි හරි මේ පේනවනේ දෙකකි දෙකකි එම පරතරය එම පරතරය එම පරතරය පොදු අන්තරය යන පොදු අන්තරය එම පරතරය පොදු අන්තරය යටින් හයිලයිට් කරගමු එහෙම නැත්නම් යටින් අන්ඩර්ලයින් කරගමු පොදු අන්තරය නමින් හඳුන්වයි පොදු අන්තරය හයිලයිට් කරගත්තා නැත්නම් යටින් අන්ඩර්ලයින් කරගත්තා පොදු අන්තරය නමින් හඳුන්වයි හරි එහෙනම් දැන් අර මං කියන්නේ රූල් දෙක තුනක් ඉඳ තියාගන්න කියලා. එතන මේ වගේ අරගෙන පෙන්නන්න මේ එක තියෙනවා. එකට දෙකක් එකතු වෙලා තුන හැදිලා තියෙනවා. හරි. තුන තියෙනවා. තුනට දෙකක් එකතු වෙලා පහ හැදිලා තියෙනවා. පහ තියෙනවා. පහට දෙකක් එකතු වෙලා හත හැදිලා තියෙනවා. ඔය වගේ කොහොම අරගෙන පෙන්නන්න. අනුයාත පද දෙකක් අතර වෙනස. එහෙම කිව්වම දැන් තේරෙන්න ඕන. අනුයාත කියන්නේ එක ළඟ තියෙන පද දෙකක් අතර වෙනස. එහෙම නැත්නම් අන්තරය. හරි. අරන් පෙන්නන්න. හරි නේද? එහෙනම් හරි. මේ පොදු අන්තරය ගන්න සූත්‍රයක් කියන්න බැහැ හරි සාමාන්‍ය දැනීම. එහෙනම් කොහොමද මේ පොදු අන්තරය ගන්න පුළුවන්? අපට පොදු අන්තරය ගන්න පුළුවන් මේ සෑම විටම මේ පසුපදයෙන් මේ මෙයා පසුපදය කියලා ගත්තොත් මෙයා නේද එයාගේ පෙරපදය මේ මෙයා පළවෙනි පදය මෙයා දෙවෙනි පදය මෙයා 3 මෙයා 4 මෙයා 5 දැන් මට කියන්න මම දෙවෙනි පදයේ විදියට දෙවෙනි පදය තෝරගත්තා එතකොට මෙයාගේ පෙරපදය කවුද එක නේද දෙකට කලින් පදේ එකනේ එහෙනම් මෙයා පසුපදය මෙයා පෙරපදය එහෙනම් කොහොමද එන්නේ පොදු අන්තරය අපට එනවා පසුපදයෙන්
අඩු කරාම පෙර පදය හරි පසු පදයෙන් පෙර පදයක් අඩු කරාම හරි මෙහෙමත් පුළුවන් හරි ඔන්න මං තුන්වෙනි පදේ තෝරගන්නවා තුන්වෙනි පදේ තෝරගත්තා මෙයාට පෙර පදේ කවුද තුන්වෙනි කෙනා තුන්වෙනි පදයට පෙර පදේ දෙකනේ එහෙනම් තුන්වෙනි පදයෙන් දෙවෙනි පදය අඩු කරා තුන්වෙනි පදය 5යි අපි මෙතෙන්ට මාදිසි කරලා පෙන්නමු පසු පදය තුන්වෙනි පදය 5යි මෙයාගේ පෙර පදය 2යි මේ දෙවෙනි පදය තියෙන්නේ 3 නම් පොදු අන්තරය කිය දෙන්නේ 5න් 3ක් අඩු කරාම 2යි 2 එනවනේ ඔන්න ඔය විදිහට ඕනම තැනකින් ගන්න පුළුවන් මේ 9 තෝරගත්තා හරි 9 තෝරගත්තා මේ 9 කියන්නේ පස්වෙනි පදේ මෙයාට පෙර පදේ කවුද මෙයාට පෙර පදේ 4 එහෙනම් පසු පදය 9 පෙර පදය 7 එහෙනම් පසු පදය 9න් අඩු කරා පෙර පදේ වෙච්ච 7 එහෙනම් අපට එන උත්තරේ 2 කියලා ඔන්න ඔය වගේ ඕනම පද දෙකක් තෝරගත්තා එයාට කලින් පදේ බැලුවා මුලින් ගත්ත කෙනා පසු පදය මේ මෙයා පසු පදය මෙයා පෙර පදය දෙන්න අඩු කරාම අපට ගන්න පුළුවන් මේ පොදු අන්තරය හරි නේද සූත්‍ර ලියාගෙන කොටු කරමු සූත්‍ර ලියාගත්තා කොටු කරා පොදු අන්තරය සමානයි පසු පදයේ ඍණ පෙර පදය හරි නේද එහෙනම් මෙතන මේ බල පොදු අන්තරය හොයලා පෙන්නන්න යටින් සූත්‍රය ලියාගත්තට පස්සේ යටින් හරි කොහොමද වෙන්නේ ඔන්න මම දෙවෙනි පදය ගත්තා තෝරගත්තා එතකොට මෙයා තමයි පසු පදය මෙයාගේ පෙර පදය කවුද පළවෙනි පදය එහෙනම් දෙවෙනි පදය තමයි පසු පදය වෙන්නේ එතකොට දෙවෙනි පදයක් සංඛ්‍යාව කීයද 3 මෙයාගේ පෙර පදය වෙන්නේ පළමු පදය පළමු පදේ සංඛ්‍යාව 1 එහෙනම් 3න් 1 අඩු කරා පොදු අන්තරය එනවා 2යි හරි ඊට පස්සේ මම තෝරගන්නවා තුන්වෙනි පදය එහෙනම් තුන්වෙනි පදය තමයි පසු පදය වෙන්නේ තුන්වෙනි පදය 5යි හරි එහෙනම් අඩු කරනවා තුන්වෙනි පදයට පෙර පදය දෙවෙනි පදය කීයද අගය 3යි අපට පොදු අන්තරය 2 කියලා එන ඕනම සංඛ්‍යා දෙකක් තෝරගෙන මේක කරන්න පුළුවන් ඊට පස්සේ මම තෝරගන්නවා හතරවෙනි පදය හතර තෝරගත්තොත් හතරවෙනි පදය 7 එයා තමයි පසු පදය වෙන්නේ ඒතකොට හතරට පෙර පදේ කවුද 3 එහෙනම් 3 සංඛ්‍යාව 5 එහෙම ගත්තත් 2 එනවා හරි ඕනම පද දෙකක් තෝරගත්තා හරි පසු පදයෙන් පෙර පදයෙන් අඩු කරා අපිට එනවා පොදු අන්තරය හරි ඊළඟට හදලා පෙන්නන්න මේ පස්වෙනි පදය තෝරගත්තා පස්වෙනි පදය තමයි පසු පදය වෙන්නේ එතකොට 9 එතකොට පහට පෙර පදේ කවුද 4 9න් sorry හතරවෙනි පදයේ අගය කීයද 7 හරි හතරවෙනි පදේ 7 එහෙනම් 9න් 7 අඩු කරා වෙනස 2යි එහෙනම් තේරෙනවනේ ගන්න විදිය මම මේකේ හැම පද දෙකක්ම අරගෙන පෙන්නුවා පළවෙනි උදාහරණ නිසා ඔයාලගේ හදිස්සිය හරි පොදු අන්ත අහලා තිබ්බොත් හරි මෙහෙම හැම එකක්ම අරන් හොයන්න ඕනේ නැහැ යම් කිසි සංඛ්‍යා දෙකක් තෝරගන්න පසු පදය නම් කරගන්න පෙර පදය නම් කරගන්න ආදේශ කරා අඩු කරලා ගත්තා හරි මේ පළවෙනි උදාහරණ නිසා මම අරගෙන පෙන්නුවේ ඔයාලත් එහෙම වෙන කරලා ලියා ගන්න පළවෙනි උදාහරණ නිසා හරි ඕනම දෙන්නේ සලකන්න පුළුවන් හරි
ඒකේ ප්‍රශ්නයක් නැහැ. මනුල ඉන්නවනේ. තේරුණානේ පුතේ ඒක? පොදු අන්තරය ගන්න හැටි. හරි. පහ පටන් ගන්නවා නේද ඉස්කෝලේ වලට? ඔව් නේ. ඒතකොට කියලා තියනවාද මේ අලුත් ග්‍රේඩ් එකට කෙලින්ම දානවද නැත්නම් පරණ ග්‍රේඩ් එකට දාලා ඊට පස්සේද එහෙම කියලා මොකක් හරි කියලා තියනවද ඉස්කෝලේ? නෑ සර්. තාම නෑනේ. හරි. මට හිතෙන විදිහට ටෙක්ස්ට් බුක් ටිකක් දීලා අවසක් වගේ ඉඳලා සමහර විට දායි ඔයාලා අලුත් ග්‍රේඩ් එකට. හරි බෝඩ් එකේ පේනවනේ. හරි මම හැම පද දෙකක්ම අරගෙන වෙනස අරන් පෙන්නුවා පොදු අන්තරය අරන් පෙන්නුවා පළවෙනි එක්සැම්පල් එක නිසා. හරි. ඊළඟ පාර හද්දී එහෙම ඕන නැහැ. ඔයාලා යම් කිසි සංඛ්‍යා දෙකක් පද දෙකක් තෝරගත්තා. පසු පදයෙන් පෙර පදය අඩු කරා. හරි. හරි අපි යන්න ඉස්සරහට. පොඩ්ඩක් ගණන් දෙක තුනක් හදමු ඔය පොදු අන්තරයක. හරිනේ මම මකනවා මේක. බෝඩ් එකම මකනවා. හරි නේද දිනේ? හරි සර්. හරි. අපි ලියාගමු ප්‍රශ්නයක්. තරුවක් දාලා හරි කමක් නැහැ. හරි දාලා ප්‍රශ්නයක්. හොඳ පොදු අන්තර හොයන්න යන්නේ අපි. හරි. මේකේ පොදු අන්තරයකේ තව ඇඩ්වාන්ස් වෙලා තව සංකීර්ණ වෙලා අපිට 9 වසරේදී හම්බ වෙනවා. එතකොට අපි 8 වසරේදී මේක ඉගෙනගෙන තියෙන එක අපිට විශාල ප්‍රයෝජනයක් වෙනවා. හරි. අපි ලියාගමු පහත සංඛ්‍යා රටාවල පහත සංඛ්‍යා රටාවල පහත සංඛ්‍යා රටාවල පොදු අන්තරය සොයන්න. පොදු අන්තරය සොයන්න. හරි. පළවෙනි එක. පහ කමා 8 කමා 11 කමා 14 කමා 17 මොනවද මම පහ පළවෙනි පදේ 5 දෙවෙනි පදේ 8 තුන්වෙනි පදේ 11 හතරවෙනි පදේ 14 තුන්වෙනි පදේ 17 හරි පොදු අන්තරය තමයි හොයන්න ඕන අපි දන්නා කොහොමද පොදු අන්තරය හොයන්නේ පෙර සංඛ්‍යා පොදු අන්තරය යන පසු පදයෙන් පෙර පදය අඩු කරනවා. හරි very good කොහොමද පසු පදය පසු පදයෙන් අඩු කරනවා පෙර පදය හරි මනුල තෝරගන්න බලන්න පදයක් මොකක් හරි මොන පදයක් තෝරගන්න 8යි 11යි 8යි 11යි එතකොට කවුද පුතේ පසු පදය වෙන්නේ 8 11යි 8යි තෝරගත්තොත් ඒ දෙන්නගෙන් පසු පදේ කවුද පුතා තෝරගත්තේ 8යි 11යි 11 පසු පදේ 11 නේද මේ මෙයා 3 නෙමෙයි මෙයා තුන්වෙනි පදය මෙයා දෙවෙනි පදය නේ එතකොට පසු පදය වෙන්නේ කවුද තුන්වෙනියා නේ 11 නේද 11
11න් අඩු කරනවා පෙර පදය. මෙයා තුන්වෙනි පදය. එහෙනම් පෙර පදේ කවුද? දෙවෙනි පදය. දෙවෙනි පදය වෙන්නේ 8. ඔන්න ආදේශ කරා 11න් 8ක් අඩු කරා. 11න් 8ක් අඩු කරාම කීයද? උත්තරේ එනවා 3 කියලා. හරි. දැන් දිනියම් කියන බලන්න තව සංඛ්‍යා දෙකක් තෝරගෙන කියන්න බලන්න පසු පදයේ පෙර පදයේ. පසු පදේ 8 පෙර පදේ 5. පසු පදය 8 පෙර පදේ 5. ඔන්න හරි. මේක හරි නේද? මේක ලියාගත්තනේ. මම මේක මකනවා. හරි. ඔන්න දිනියම් තෝරගත්තේ 5යි 8යි. එහෙනම් මේ දෙන්නගේ පසු පදේ කවුද? අපි දන්නවා 8 කියන්නේ දෙවෙනි පදය. 1 කියන්නේ පළවෙනි පදය. එහෙනම් දෙවනියා තමයි පසු පදය වෙන්නේ. එහෙනම් දෙවනියාගේ අගය තියෙන්නේ 8. අන්න එහෙම තර්ක කරලා ගන්න ඕන හරි. එතකොට පෙර පදේ කවුද? දෙවනියා මෙයා. එහෙනම් පෙර පදේ පළවෙනි පදේ. එහෙනම් අගය 5යි. 8න් 5ක් අඩු කරා 3යි. ඔන්න පොදු අන්තරේ හරි. මේ වගේ අනිත් ඒවාත් තෝරගෙන හොයන්න පුළුවන්. හරි නේද? මනුල අట్లా ගන්න හරි. හරි. අපි යන් දෙවනි ගාන. උතේ මේ උඩ ලියුවාම පේනව නේද? පේනවනේ. හරි. දෙවනි ගාන. 12 16 20 24 28 33ක්. හරි. දැන් දන්නවා 33න් කියන්නේ මොකක්ද කියලා. 33 කියන්නේ සංඛ්‍යා රටාව කොහොම ඉදිරියට ගලාගෙන යනවා. හරි. දැන් හොයමු බලන්න. හොයලා මට කියන්න. ඉස්සෙල්ලා දිනෝ කියන සංඛ්‍යා දෙකක් තෝරගෙන පස්සේ මම කියන්න බලන්න. 12 16 20 24 28. හරිද දිනෝ? ආවද උත්තරය? පසු පදේ 16 පෙර පදේ 12. අන්න හරි. තෝරගත්තේ 16යි 12යි. එහෙනම් 16 කියන්නේ දෙවෙනි පදය. 12 කියන්නේ පළවෙනි පදය. එහෙනම් මේ දෙන්නගෙන් පසු පදය වෙන්නේ 16. පෙර පදය වෙන්නේ පළවෙනි පදය. ඒ කියන්නේ 12. එහෙනම් කීයද? 16න් අඩු කරන්න ඕන 12. කීයද ආවේ උත්තරේ? 4. හරි. පොදු අන්තරය එනවා 4ක්. හරි. දැන් මන්න පුතා කියන්න බලන්න. මොන දෙකක්ද තෝරගත්තේ? පසු පදේ 28 පෙර පදේ 24. අන්න හරි. ඕනම පද දෙකක් තෝරගන්න පුළුවන් හරි. 28යි 24යි තෝරගත්තේ. එහෙනම් මෙයා 1 2 3 4 5. අපි දන්නවා 28 කියන්නේ පස්වෙනි පදය, 24 කියන්නේ හතරවෙනි පදය. හරි. එහෙනම් පසුපදයේ කවුද? පසුපදයේ 5, පෙර පදයේ 4. පසුපදයේ කීයද? 28යි. පෙර පදයේ කීයද? 24යි. වෙනස කීයද? 28න් 24ක් අඩු කරා. කීයද එන්නේ? 4. 4යි. හරි. දැන් තේරුණානේ පොදු අන්තරය වෙන හැටි. මොනව තමයි පොදු අන්තරය ගන්නෙ. හරි. හරි. තියන් ඊළඟ කොටසට. හරි. ඊළඟට ලියාගමු. හරි. තරුවක් දාලා ලියාගමු.
ගණන් තමයි හදන්නේ දැන් හරි. පහත සංඛ්‍යා රටාවල පහත සංඛ්‍යා රටාවල ඊළඟ පද දෙක සම්පූර්ණ කරන්න. ඊළඟ පද දෙක සම්පූර්ණ කරන්න. පළවෙනි එක 7කම 12කම 17කම 22කම 27. මෙන්න මෙයා හිස්තැනක්. කමාවක් ආයේ හිස්තැනක්. හරි සම්පූර්ණ කරන්න බලන්න. පළවෙනි පදය 7. දෙවෙනි පදය 12. එහෙනම් 7ට මොකක්ද වෙලා තියෙන්නේ? 7ට 5ක් එකතු වෙලා. 7ට 5ක් එකතු වෙලා 12 හැදිලා. එහෙනම් 12 17 වෙලා. 12 දෙවෙනි පදය 17 තුන්වෙනි පදය. 12ට ආයේ 5ක් තමයි එකතු වෙලා 17 හැදිලා තියෙන්නේ. දැන් 17 22 වෙලා. එහෙනම් 5ක් තමයි එකතු වෙලා තියෙන්නේ. 22 27 වෙලා. එහෙනම් 5ක් තමයි එකතු වෙලා තියෙන්නේ. එහෙනම් පොදු අන්තරය 5යි නේද? නේ? පොදු අන්තරය 5යි එතකොට. එහෙනම් කියන්න උන 27 තියෙනවා. පස්වෙනි පදයේ විදියට. මේ මෙයා පස්වෙනි පදය. මෙයා 6 වෙනි පදය. මෙයා 7 වෙනි පදය. දැන් කොහොමද ගන්නේ 6 වෙනි පදය? පස්වෙනි පදයේ තියෙන 27. අපි දන්නවා පොදු අන්තරය 5යි. ඒ කියන්නේ පද දෙක අතර වෙනස 5යි. නේ? මේ 7ට 5ක්. අන්න හරි. 27ට 5ක් තමයි එකතු කරන්න ඕනේ. තියෙන්නේ 27. 5ක් එකතු කරා මේ මෙහි වුණා වගේම. එතකොට 27ට 5ක් එකතු කරාම කීයද? 32යි. 32යි. very good. දැන් මනුල කියන්න බලන්න කොහොමද ඊළඟ කියන්නේ? කීයද එන්නේ? කොහොමද ගන්නෙ? 37 30 කීයද? 7 37 අන්න හරි. කොහොමද ගත්තේ? 32 තිබුණේ 5 තමයි එකතු වෙන්න ඕන. අන්න හරි. 32ට 5ක් එකතු වුණාම 37. එහෙනම් මොනවද හිස්තැන් දෙක? 32යි 37යි. හරි. ඊළඟ ගාන. දහතුන 20 27 34 41 මෙන්න හිස්තැනක්. මෙන්න ආය හිස්තැනක්. හරි සම්පූර්ණ කරමු බලන්න. ඔන්න දැන් ලේසි. මේ ශිෂ්‍යත්වයේ තියනවද මේ වගේ ගණන්? 5 වසර ශිෂ්‍යත්වයේ